කැන්සර් එකක් මට අසනීපයි. ලෝකේ තියෙන දරුණුම කැන්සර් එකක් හැදිලා තියෙන්නේ. මං මගේ ජීවිතේ ලහිරු මේ බෙල්ලේ වැලදාගෙන එල්ලිලා ඉද්දි මගේ අයියයි තාත්තයි ඇවිල්ලා මාව ගලවලා අරගෙන තියෙනවා. මගේ හස්බන්ඩ් තමයි ලහිරු මට ඇඳුම් තෝරලා දෙන්නේ. මෙහෙම අඳින්න, ඔයා මෙහෙම ලස්සනට යන්න. එහෙම එයා තමයි ඒව කියන්නේ. එයා තමයි මට කියුටෙක්ස් නේල් පොලිෂ් අරන් එන්නේ. කීමෝ තෙරපි කරලා ෆස්ට් ටයිම් ගෙදර ඇවිල්ලා මම කොණ්ඩේ අවුල මෙහෙම හදනකොට ලහිරු කොණ්ඩේ මගේ අතට එනවා. මම කෑ ගහලා ඇඬුවා ගෙදර මිනිස්සෙක් මැරුණා වගේ මට දුකයි. මේ කොණ්ඩේ තට්ටේ. මේක ඉතින් මගේ කොණ්ඩේ නෑ. මං ඒකත් මම මගේ ලස්සනට හරවගත්තා. අවුරුද්දක් වගේ කාලයක් තමයි ජීවත් වෙන්න පුළුවන්. ඒ කියන්නේ හැදිච්ච දවසේ ඉඳලා අවුරුද්දක් වගේ කාලයක්. දැන් මට හැදිලා කොච්චර කාලද කියලා මම දන්නේ නැහැ. ඔයා මේ කරන දෙයින් මේ ලැබෙන ස්ටේජ් එක මේ ඒ කියන්නේ මේ වගේ මේ ස්ටේජ් එකෙන් මිනිස්සුන්ට ලැබෙන දේ මිනිස්සුන්ට ඇහෙන දේ කතා කරන්න බැරි දේවල් ඔයාගේ ළඟට ඇවිල්ලා කියන දේ ඉතින් එහෙම තැනක් ඔයා නිර්මාණය කරලා මට එතන මෙතන ඉන්නවට මං හරි ආඩම්බර වෙනවා අද.